මේ තියෙන්නේ සිංහරාජ රැසිවනාන්තරේ මේ තියෙන ලංකාවේ ප්‍රසිද්ධ YouTubers ලගේ challenges වලින් පිරිච්ච බෝල් එකක්. මම අද මේ බිත්තර ටික ලංකාවේ ප්‍රසිද්ධ තැන් 7ක තම්බන්න යන්නේ. කොපි කියන එකට මෙහෙම කිව්වයි. අපි ඇත්තටම අයියේ පොඩි කාලේ නම් කරන්නේ කොපි කරන එකනේ. ටී බලනට වඩා ඩිජිටල් මීඩියා බලන එක සේෆ් එකක්. ඒ වගේ ෆස්ට් ඩේ J2 එකකින් Samsung කරේ. හොඳ දෙයක් එළියට දෙනවා නම් මිනිස්සුන්ට කැමති වෙන දෙයක් අපිට වාහන ගන්න, ගෙවල් ගන්න, Lamborghini කුඩු කරන්න පුළුවන්. අනික මුදල් හොයන්න බෑ මේකේ. රහස් කියන්නේ බෑ. රහස්නේ. අපි Gen Z අයියා අනුගණන් ක්ලික් කරපු කෙනෙක් අන්තිම වෙනකම් බැලුවේ නැහැ කියන්නේ වැඩක් වෙන්නේ නැහැ. ඒතරම අපි ඒ ගොඩක්ම හැදුවේ ලංකාවේ තියෙන මේ YouTube කල්චර් එක වෙනස් කරන්න තමයි. අවුලන්නේ අපි අයියෝ හදලා ගමු යාළුවෝ. ලංකාවේ ෆීමේල් කෙනෙක්ට නැගිටින්න දෙන්නේ නැහැ. ආදරේ කියන එක අපි ලබන්න ඕනේ හැමෝම. සල්ලි හොයලා හරියන්නේ නැහැ අපි හැමතිස්සෙම. හරිම කර්මකාරයෙක් අද ලංකාවටම කරන්ට් එක නැහැ. අපි කොළඹ හිටියා පැය 3ක් 4ක්. ඊට පස්සේ අපි ගෙදරත් යන්න හදලා තමයි අන්තිම කොහොමරි කරන්ට් එක ආවා. අදත් ඔබ සාදරයෙන් පිළිගන්න පැරඩොක්ස් පොඩ්කාස්ට් අලුත් එපිසෝඩ් එකක්. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. මේනකොට එයාගේ YouTube channel එකට ලක්ෂ 5කටත් අධික සබ්ස්ක්‍රයිබර්ස් ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා. ඒ වගේම යාළුවෝ ගොඩක් එකතු කරගෙන වෙන කවුරුත් කරන්නේ නැති විදිහේ කන්ටෙන්ට් කරන කෙනෙක්. ඒ තමයි විශ්ව පෙරේරා aka මිනි කැප්ෂන්. This is Paradox Podcast. අයිබෝන්. මොකද වෙන්නේ? ඉන්නවා ඉතින්. මේ දවස් ටික මොනවද ඔයාගේ වැඩ කටයුතු? මේ දවස්වල අපේ channel එකේ වැට් ටික යනවා, වීඩියෝස් ටික මේ පැත්තෙන් යනවා. මේ ඇයිවා මේ මිනි කැප්ෂන් කියලා වගේ channel එකට නම දෙන්නේ? මිනි කැප්ෂන් ඒ දවස්වල දවස්වල මේ සබ්ටයිටල් දානවද? නෑ ඒ වුණේ මේක දැන් ඇත්තටම මේක එහෙම මේ තේරුමක් කියලා ලොකුවට හිතුන්නේ නෑ ඒ දවස්වල. ඉස්කෝලේ යන කාලේ channel පටන් ගත්තේ. ඒ දවස්වල එන ඌණාව තිබ්බා මොන හරි කරලා නිකන් ප්‍රසිද්ධ වෙන්න. ප්‍රසිද්ධ වෙන්න තමයි ආසාව තිබ්බ. ඉස්කෝලේ කාලෙත් උන යාළුවෙක්ගෙන් අහලා බලන්න අර ප්‍රසිද්ධ වෙන්න එන ආසයි වන්. එක එක දේවල් කරලා. එතකොට මේ පොඩියටනේ දැන් ඔක පටන් ගන්න. එතකොට නම් මට හිතුණා මම මුලින්ම දාගන්න හැදුවේ ඇක්ෂන් LK කියලා. අර ඒ දවස්වල රැට් ටයිම් එන ප්‍රසිද්ධයි නෝ 2019 වගේ තමයි මම පටන් ගත්තේ. රැට් ටයිම් අර රැයන්න විතර සිංහලෙන් දාලා TT ගහලානේ. ඕකට එහෙම ලස්සනට මම ආස කරනවා ඒ දවස්වල. ඊට පස්සේ ඇක්ෂන් එක සෙට් වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ මිනි කැප්ෂන් කියලා හිතුණා. දැන් ඉතින් ගමනක් ඇවිල්ලා තියෙනවා බ්‍රෑන්ඩ් එකක් කරනකම් ගිහිල්ලා තියෙනවා දැන්. මේ ඇයි ඉතින් ඔයාලට මේ දැන් ඔයා ඉස්කෝලේ යන කාලේ මේ YouTube පටන් ගත්තේ කොහොනේ? ඔව් ඉස්කෝලේ යන මම 10 වසරේදී වගේ තමයි පළවෙනි වීඩියෝ දැම්මේ. 10. මේ ඇයි ඔයාලට 10 වසරේදී නිකන් හිතුනේ channel එක පටන් ගන්න ඕනේ YouTube කරන්න ඕනේ එහෙම කියලා? ඇත්තටම YouTuber කෙනෙක් වෙන්න ආසාවක් තිබ්බා. ප්‍රසිද්ධිය තමයි. ආසම ඒ දවස්වල ඇත්තටම ප්‍රසිද්ධ වෙන්න ඕන ඒ වගේ දෙයක් තමයි. ඊට පස්සේ බැලුවා මොනවද මට කරන්න පුළුවන් කියලා. ඇත්තටම දැන් රඟපාන්න කියලා මම ඒ දවස්වල ඇත්තටම ඉස්කෝලේ කතාවක්වත් කරන්න එහෙම ලොකුවට ආස නැහැ. බයයි. මේ රැසීම කතාවක්වත් මම ජීවිතේට කරලා නැහැ. එතකොට ඒ වගේ දෙයක් කළා අර එහෙම රඟපාන්න බෑ. ඊට පස්සේ බලමු මට මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ වටේ පිටාවේ ඇත්තට අපේ තාත්තා වඩු වැඩ කරේ. එතකොට මට ඒ වැඩ ලී මැෂින් එව්වා තිබ්බා. ඊට පස්සේ මම බැලුවා මෙව්වකින් වැඩක් අරගෙන මොකක් හරි කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ තමයි අර මේ DIY scene එකෙන් how to make කියලා දේවල් පටන් ගත්තා. එක එක දේවල් හදන්න පුරුදු වුණා. කට්ටියට හදලා පෙන්නුවා කොහොමද හදන්නේ කියලා. වැඩේ නැගලා ගියා. හොඳට පටන් ගත්තේ. බැලුමට දැන් බලන කෙනෙක්ට එක වීඩියෝ එකක් හරි එක කන්ටෙන්ට් එකක් විදියට පේනවා ආ වීඩියෝස්. හැබැයි මේකේ පිටිපස්සේ ලොකු ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. මේක නිකන් මේ කැමරාව කරගෙන පොඩි වීඩියෝක් නෙමෙයි. මොකද ලොකු කට්ටියක් එක්ක කරගෙන කරන වැඩ. කොහොමද ඔයාගේ මේ ඔය වීඩියෝ ප්‍රොසෙස් එක වෙන්නේ සාමාන්‍යයෙන්? ඒක දවසක්ම කිව්වයි. මෙහෙමයි ඇත්තටම අපි කිව්වා හරි සාමාන්‍යයෙන් අර විනාඩි 15ක් 20ක් වීඩියෝ එක වුණාට ඒක ඇත්තටම දවස් 2-3ක මාස ගානක මහන්සියක් ඔය ඇතුලේ තියෙනවා. අපි මුලින්ම සාමාන්‍යයෙන් දැන් අපේ වීඩියෝ එක කරද්දී මුලින්ම අයිඩියා එක ගන්නවා. අයිඩියා එකක් අපේ සාමාන්‍යයෙන් බකට් ලිස්ට් එකක් අපි හදාගෙන තියෙනවා ඉස්සරහ to do list එකක් කියලා වීඩියෝ සෙට් එකක් කරන්න. ඕකෙන් next අපිට මොකද්ද කරන්න පුළුවන්? අපේ ස්පොන්සර්ස්ලා කවුද ඉන්නේ? යාලට කොහොමද මේකෙන් අපිට මේ රීච් එකක් දෙන්න පුළුවන්? ඒ වගේ දේවල් බලලා හරි මේක තමයි කරන්න කියලා අපි මුලින්ම අයිඩියා එකක් තෝරගන්නවා. ඊට පස්සේ ඉතින් ලොකේෂන් වලට ගිහිල්ලා බලලා කැමරාස් කොහොමද යන්න ඕනේ ඒ ටික බලලා කට්ටිය චැලෙන්ජ් එකක් නම් කට්ටියව තෝරගෙන ඇප්ලිකේෂන් දාලා ඒ කට්ටිය වෙනම ඉන්ටර්විව් කරලා ඒ විදිහේ ප්‍රොසෙස් එකක් තියෙනවා ඉතින්. දැන් මම ඔයාගේ කන්ටෙන්ට් බලද්දී සමහර තැන්වල සහ මේ YouTube සමහර කමියුනිටි වල දැකලා තියෙනවා. මේ මෙයා කරන්නේ මිස්ටර් බීස්ට්ගේ කොපි කරලා කරන්නේ එහෙම කියලා කමෙන්ට් දාලා තියෙනවා. එතකොට සමහරු දාලා තියෙනවා මේ අර කම්පෙයාර් කරලා දාලා තියෙනවා මිස්ටර් බීස්ට්ගේ වීඩියෝයි ඔයාගේ වීඩියෝයි මේ සයිඩ් බයි සයිඩ් දාලා මේ තියෙන්නේ බීස්ට්ගේ කන්ටෙන්ට් එකක් මම මෙයා කරන්න කියලා. දැන් මම පෞද්ගලිකව
එහෙම දකින්න මොකද මට එන්ජොයි කරන්න පුළුවන්. එතන මෙහාට මට වැදගත් නැහැ. හැබැයි අර වගේ දෙයක් කියනකොට ඔයාට කොහොමද දැනෙන්නේ? කොපි කියන එකට මෙහෙම කිව්වා. ඒකට දැන් අපි ඇත්තටම අයියේ පොඩි කාලේ ඉඳන්ම කරන්නේ කොපි කරන එකනේ. يعني පොඩි කාලේ අපි අකුරු ඉගෙන ගන්න කවුරු හරි කියලා දීලා ඒ කෙනෙක් අපි මුලින්ම කතා කරන්න ඉගෙන ගන්න කවුරු හරි අහන දෙයින් එහෙම. ඊට පස්සේ අකුරු ඉගෙන ගන්නවා. දේවල් ඉගෙන ගන්නවා. ඔය ඇත්තටම අපි පොඩි කාලේ ඉඳන්ම කරන්නේ කව හරි ෆලෝ කරන එක, කොපි කරන එක. ඇත්තටම අපි මෙතන කරන්නේ එක්ස්පීරියන්ස් එක තියෙන කට්ටියකින් ඒ දේ අරගෙන ඒක අපිට ඕන විදිහට හරව ගන්නවා. මම ඇත්තට කියනවා නේද අර මේ ආයේ වීල් එක රීඉන්වෙන්ට් කරන්න ඕනේ නැහැ කියලා කතාවක් තියෙනනේ. ඒක තමයි මම කරන්නේ එතන. අපි අර මුල කට්ටිය ඔල්රෙඩි දුවලා තියෙන දේවල් තියෙනවා. දැන් මිස්ටර් බීස්ගේ thumbnails අපි දානවා. ගොඩක් වෙලාවට අපි මිස්ටර් බීස්ගේ thumbnail තියෙන ටෙම්ප්ලේට් තමයි යූස් කරන්නේ. මුලත් ඒවා ඔල්රෙඩි දුවලා තියෙන්නේ. ලෝකේ කට්ටියගේ අර ඒවා මිනිස්සුන්ගේ සයිකොලොජි එකත් එක්ක බලලා එයා ඩිසයින් කරලා තියෙනවා. එතකොට ඒවා ඔල්රෙඩි මිනිස්සුන්ගේ ඇස් වලට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ જાතියේ thumbnail එක අපිත් දාපුවම අපේ වීඩියෝස් අනිවාර්යෙන් දුවනවා. අපි ඒව යූස් කරනවා. අපේම thumbnailුත් අපි යූස් කරනවා. අර විදිහට අපි කරන්නේ එතන ඔල්රෙඩි දුවලා තියෙන දේවල් ගන්න එක. අරගෙන අපිට ඕන විදිහට කස්ටමයිස් කරලා හදා ගන්නවා. ඒක ඉතින් කොපි කියලා කියන්නත් බෑ. අරගෙන වෙනස් කරලා හදනවා ඉතින්. සමහරව ඉතින් කියනවා අර විදිහට. මේ මම දැන් එක්තරා නාලිකාවක ඉන්නකොට ඔයාට වැඩකට කතා කරා. ඔව් අපි හම්බුනේ එතන ඉන්නේ. එතකොට හම්බුනේ. ඔව්. කොහොම හරි අපි දෙන්න කතා කරගත්ත වැඩේ මේ කොහොම හරි මැනේජ්මන්ට් එක සම්බන්ධයෙන් ඒගොල්ලොන්ට අවබෝධයක් තිබ්බේ නැති හින්දා ඒක කන්ටිනියු වුණේ නැහැ. හැබැයි ඒක කන්ටිනියු වුණා නම් මේ මිස්ටර් බීස්ගේ අර බීස් ගේම් එකට කලින් අපි ලංකාවේ ඒ වගේ එකක් කරන්න අපි හිතන් හිටියේ. හැබැයි දැන් අපි ඒක මේ ප්ලෑන් කරෙත් දැන් ගොඩක් තරුණ කට්ටිය සහ මේ ගොඩක් කට්ටිය මේන් ස්ට්‍රීම් මීඩියා වලින් ඈත් වෙලා දැන් ඩිජිටල් මීඩියා වලට තමයි එකතු වෙලා ඉන්නේ. ඒක අර බ්‍රිජ් එකක් කරන්න වගේ වැඩකට තමයි අපි ඒක ප්ලෑන් කරේ. ඔයා මොකද හිතන්නේ මේ මේන් ස්ට්‍රීම් වලින් කට්ටිය ඈත් වෙලා මේන් ස්ට්‍රීම් මීඩියා වලින් කට්ටිය ඈත් වෙලා මේ ඩිජිටල් මීඩියා වලට කට්ටිය මූව් වෙන එක ගැන ඔයා මොකද හිතන්නේ? හොඳයි. ඇත්තටම ටීවී වල ටීවී මේන් ස්ට්‍රීම් කියලා ටීවී නේ ගොඩක් වෙලාවට ගන්න පුළුවන් අපිට. ටීවී රේඩියෝ. ටීවී රේඩියෝ. ඔය දෙක පරණයි. දැන් අලුත් කට්ටියට ඒතන ඒ කියන්නේ ඒ තැනට මම දකින විදිහට ඒ තැනට පොඩි එක නැත අපි වගේ එක්කෙනෙක්ට යන්න සෑහෙන්න ගේමක් දෙන්න බෑ. ඒ කියන්නේ යන්නේ එක ලේසි නෑ. දැන් ලංකාව වගේ රටක නිකන් අර බොරු දේවල් තියෙන. එතනට යන්න නිකන් ඇත්තටම සාමාන්‍ය කෙනෙක්ට යන්න බෑ එතනට. ඒක ඇතුළේ ඉන්න අයගෙම තමයි ඒක වටේ හැදිලා තියෙන්නේ. එයාලගේම පරම්පරාවලම කට්ටිය තමයි ඉන්නේ ටීවී channel අයියෙදි දන්නවනේ. එතකොට අර වගේ ඉන්ඩිවිජුවල් කට්ටියට ඩිජිටල් මීඩියා පැත්තෙන් යන්න තියෙන එක හොඳයි. අර එකේ කරන්න බැරි දේවල් ගොඩක් කට්ටිය කරනවා. ගම්වල ඉන්න පොඩි අයට chance එකක් තියෙනවා ලෝකෙට ඕපන් වෙන්න ඩිජිටල් මීඩියා වලින්. මේන්ලි YouTube ගැන මම කතා කරොත් YouTube channel එකක් හදන්න ඇත්තටම ඕන කෙනෙක්ට පුළුවන් පොඩි ළමයිට උනත් මෙයාට එයාගේ දක්ෂතාවය නිකම්ම පෙන්වන්න පුළුවන් ලෝකෙට සමාජෙට. මම හිතන්නේ මේ දැන් YouTube එකේදී අපිට අවශ්‍ය කන්ටෙන්ට් එක වෙනම තෝරලා අපිට බලන්නත් පුළුවන්. ඔව්. ඒ කියන්නේ අපි කැමති කාටුන් නැත්නම් අපිට කාටුන් එකක් බලන්න. අපි කැමති ඇඩ්වෙන්චර් එකක් නම් අපිට ඇඩ්වෙන්චර් එකක් බලන්න පුළුවන්. ටීවී එකේදී අපිට ඒ අවස්ථාව නැහැ. ඔව්. අර පෙන්නන එක බලන්න ඕනේ, ඇඩ්වර්ටයිස්මන්ට් එක බලන්න ඕනේ. එහෙමමනේ යන්නේ. අරගේ අපිට ඕන එකක් තෝරගෙන කැමති වෙලාව බලන්න පුළුවන්. අනිත් එක මම හිතන්නේ දැන් මේ වෙනකොට මේ ලෝකයේ සහ ලංකාවේ මේ ටීවී ප්‍රොඩක්ෂන් වලට වඩා ලොකු ක්වොලිටි එකකින් සහ මේ ලොකු බජට් එකක් දාලා මේ YouTube එක ප්‍රෝග්‍රෑම්ස් හදනවා. ඔව් ඉතින් මිස්ටර් විස් බැලුවොත් මිලියන ගාණක් වියදම් කරනවා. ඊයේ වීඩියෝක් දාලා තිබ්බා ඊජිප්ත වල පිරමීඩ් එක. මම හිතන්නේ ඊජිප්ත වල මේ මුළු මේකම වහලා තියෙනවා. වහලා තිබ්බා යාගේ කලින් නිවුස් එකක් ගියා ඔක ෂූට් කරන දවස්වල Instagram වල එහෙම. ඊජිප්ත ගවර්න්මන්ට් එකෙන් මිනිහට දවස් 5ක්ද කොහෙද මේ ටීවී channel එකක්වත් එහෙම කරලා නැහැ මෙච්චර කාලයකට. මිනිහත් අහනවා එයි මේ මට මෙහෙම කරන්න දුන්නේ කියලා නේ. ටීවී channel එක ඇත්තටම බහුබූත කවුරු හරි කියලා දෙන එක අපි බලන්න ඕනේ ඒවලට ගිහිල්ලා. ඒ ටයිම් එකට දාගෙන අරක අපිට ඇත්තටම අපිට ඕන විදියට ගිහිල්ලා ඕන දෙයක් ෆිල්ටර් කරගෙන බලන්න පුළුවන්. දැනුම Tamanට ඇත්තටම ටීවී channel එකේ දාන්නේ ඇත්තටම එකම ඔඩියන්ස් එකකට නෙමෙයි ටාගට් ඔඩියන්ස් එකකට නෙමෙයි. නිකන් දාන්නේ හැමෝනේ මහ ජනතාවට බලන්නනේ මේන්ලි. මේ තව එකක් තියෙනවා දැන් ඔය ටීවී channel වල නම් අපිට මොඩරේට් කරන්න බෑනේ. අපි ෆිල්ම් එකක් කියගෙන දැන් ෆිල්ම් එක රෙකමන්ඩ් කරලා තියෙන්නේ අපි කියමු අවුරුදු 16ට වැඩි හරි 18ට වැඩි. අපි ටීවී channel එකේ යනවා. ඔව්. හරිද? හැබැයි දැන් YouTube එකේදී YouTube Kids කියලා තියෙනවා. දැන් Kids එක දැම්මට පස්සේ ළමයාට පේන්නේ අර
කිට්ස් එකට සජෙස්ට් වෙන දේවල් විතරනේ කිට්ස් විදියට අප්ලෝඩ් කරනවා තමයි යාට පෙන්වන්නේ. එතකොට එයා වෙතන මොඩරේට් කරලා එහෙම හරියටම ෆිල්ටර් කරලා බලන්න බලන්න. එතකොට ටී බලනට වඩා ඒ ඩිජිටල් මීඩියා බලන එක සේෆ් එකද? එහෙම බලපුවා. මම හිතන්නේ මේ ලංකාවේ සහ ලෝකේ කට්ටිය තියෙන පොඩ්ඩක් අර දැනුමේ ලංකාවේ නම් ගොඩක් මේක තමයි අපේ ලොකු කට්ටිය දන්නේ නැහැ. ඔය වගේ දන්නේ නැහැ. වයසයි කියලා තියෙනවා. වයසයිනේ බලන්නකෝ. ඔයා YouTube පටන් ගත්තේ 10 වසරකදී. සමහරව හිතන් ඉන්නවා YouTube channel එකක් හරි මොකක් හරි content එකක් කරන්න මං ගාව හොඳම gears තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මට තියෙන්න ඕනේ A7S කැමරා එකක් තියෙන්න ඕනේ, Rode mic තියෙන්න ඕනේ. එහෙම කියලා හිතන් ඉන්නවනේ. හැබැයි ඇත්තටම එහෙමද? නෑ ඇත්තටම. A7S මටත් නෑනේ තාම A7S. නෑ මෙහෙමයි. ඒක ඇත්තටම ඔයාලට පටන් ගන්න උවමනාව තියනවා නම් දැන් පටන් ගන්න. ඒ කියන්නේ ඒක කැමරාවද මයික් එකද ක්‍රූ එකද ප්‍රොඩක්ෂන් පැත්තෙන්ද ඒක හිමීට හදාගත්ත හැකි. ඇත්තටම සක්සස් එක කියන්නේ ෆේල් වෙන්න ඕනේ මුලින්ම. ෆේල් වෙන තැනින් තමයි සක්සස් එකට ඔයාලා යන්නේ. ඒ හින්දා ඔයා ෆේල් වෙන්න හරි දැන් පටන් ගන්න. පටන් ගන්න එක ස්ක්‍රිප්ට් ලියලා කොළ පුරෝ නිකන් අම්මඩ මේක කරනවා හෙට කරනවා අද කරනවා කියලා කල්ලාලා ඉඳලා හරියන්නේ නැහැ. තියෙන දෙයින් පටන් ගන්න. ගියකට වඩා කියන්නේ content එක නේ. ගියකට වඩා content දැන් මම මගේ වීඩියෝ එක අයියා දැක්කද දන්නේ නැහැ. මගේ first video J2 එකකින් Samsung කරේ. first second video 3ක් විතර එකෙන් කරා. ඊට පස්සේ normal digital කැමරාවකට මාරු වුණා. ඊට පස්සේ මෑතක් වෙනකම් සාමාන්‍ය budget කැමරා වලින් ගියේ. දැන් නම් සාමාන්‍ය කැමරා අපේ තියෙන හොඳ කැමරාස්. එහිද තමයි ටික ටික අප්ඩේට් වුණා. එකපාර ඉතින් අර ලොකු තැනින් පටන් ගන්න ඕනේ නැහැ. දැන් සමහරු එනවා මේ ෆල්දි බලාගෙන දැන් ගොඩක් YouTube එකට එන්නේ මීට කලින් සක්සස් වෙච්ච channels දිහා බලලානේ. සබ්ස්ක්‍රයිබර්ස් ලා ගානින් වැඩි කට්ටිය ඒගොල්ලෝ මෙන්න මේ වාහනේ යූස් දැන් වස්තිලා එහෙම දානවා thank you YouTube කියලා දානවා මේ වාහනවල යනවා. ඒවා දැකලා තමයි කට්ටිය මේ දැන් සමහරු එනවා මේ අනේ මම නම් ඉගෙන ගන්න ඕනෙත් නෑ මම මේ YouTube channel එකක් කරනවා. එතකොට මටත් මේ වගේ වාහනයක් ගන්න පුළුවන් කියලා. ඒක ගැන මොකද හිතන්නේ? එහෙම පුළුවන් හම්බ කරන්න පුළුවන් ඒ පැත්තෙන්. ඒ වුණාට ඔයා ඉගෙනගෙන ඉන්න ඕනේ. මම ඉගෙන ගන්න කියන එක ගැන එහෙම එපා කියන තැන දකින්නේ නැහැ. ඉගෙනගෙන ඉන්න ඕනේ. මොකද ඊයොත් මේ දේවල් මොන වෙලේ නැති වෙයිද කියන්න බෑ අපිට. දැන් ඔය සෝෂල් මීඩියා තියෙන දේවල් අපේ ඉන්ටර්නෙට් හිතන්න ඉන්ටර්නෙට් නැති වුණා කියලා ලෝකෙට අපිට එතකොට YouTubers ලාට නැහැ. ඒක නේද හැම දෙයකටම රෙඩි වෙලා ඉන්න ඕනේ හැම පැත්තෙම. අර බෑකප් ප්ලෑන් එකක් තියෙන්න ඕන අර විදියට. ඒතර YouTube එකේ පැත්තෙන් කිව්වොත් අර වගේ earn එකක් ගන්න පුළුවන්. තමන් හොඳට වැඩක් කරනවා නම් තමන්ට හොඳ දෙයක් එළියට දෙනවා නම් මිනිස්සුන්ට කැමති වෙන දෙයක් අපිට වාහන ගන්න, ගෙවල් ගන්න, ලොකුවට වැඩ කරන්න, ලැම්බෝගිනි කුඩු කරන්න පුළුවන්. මේ අනිත් එක දැන් ඔය මේ අර ඉගෙන ගන්න කැලල කිව්වහම දැන් සර්ලත් ඇවිල්ලා තියෙනවානේ YouTube එකේ. ඔව් සර්ලත් උගන්නන්නත් YouTube කරනවා. ඒක YouTube කරනවානේ. ඒ කියන්නේ තමන් මොකක් හරි ඉගෙන ගන්න පැත්තෙන් ඒකෙන්ම YouTube කරන්නත් පුළුවන් නේ. ඔව් ඔව් ඔව්. තමන් රස්සාවක් මොකක් හරි දෙයක් කරද්දී අර part time විදියටත් මේක කර හැකි. ඒ කියන්නේ තමන්ගේ passion එක තමයි අවශ්‍ය නේ YouTube channel එකක් කරන්න නැතුව සල්ලි බලාගෙන ඇවිල්ලා මුල් දවස් ටික views නැති වෙලා සල්ලි හම්බෙන්නේ නැති වෙලා මේ නොකර ඉන්නවට වඩා පැෂන් එකක් තියාගෙන එක දිගට මේක අර ෂණික මුදල් හොයන්න බෑ මේකේ. ඒ කියන්නේ පේන සල්ලි නෙමෙයි තියෙන්නේ අපිට. ඒ කියන්නේ අපි අද channel එක දැන් ගොඩක් අය එන්නේ අද කාලේ අලුතින් එනවා channel එක create කරනවා. ඒ ආවම monetization ගන්න බලන්නේ. ඒ monetization ගත්තත් එතනින් පස්සේ බලන්නේ ෂණික පාට සල්ලි ගන්න. එහෙම බෑ. අපි මේ පැල හිටවන්නේ. පැල ගස් වෙලා ගෙඩි හැදිලා එන්න ඕනේ ඉතින් ඉස්සරහට. අපි උනත් තාම හිටවන්නේ පැල. එතකොට අපි ඔය ඉතින් ටික ටික තමයි එන්නේ. පැල ගොඩක් අපි හිටවගෙන යන්න ඕනේ ඉතින්. YouTube channel එක කරද්දී දැන් thumbnail දැන් ඉස්සලා කිව්වා thumbnail ගැන එහෙම කියලා. thumbnail හදන්නේ කොහොමද? වීඩියෝ එක මොනවාද සැලකිලිමත් වෙන්නේ වීඩියෝ එකක් හදනකොට? ඒ කියන්නේ hook එකක් කොහොමද දාන්නේ? ඒ වගේ මොනවාද ඔයාගේ රහස් ටික අපිට කියන්න. රහස් කියන්නේ බෑ රහස්නේ. අපි අපේ වීඩියෝ එකක් අපි හදද්දි ගොඩක් දේවල් බලනවා අපි. නිකන් අයිඩියා එකක් ගත්තා. ඒක ප්‍රී ප්ලෑන් එකක් තියනවාද මේ වීඩියෝ? අපේ සිස්ටම් එකක් තියෙනවා අපි හදලා. ඒකට දානවා අපි මුලින් ඉඳන් ඒකේ ස්ටෙප්ස් ටිකක් තියෙනවා. ඒ ටිකට අපි ස්ක්‍රිප්ට් එක හදාගන්න තැනට එහෙම එනවා. ඊට පස්සේ ෂූටින් දවසේ එහෙම යනවා. ඒ ටික මුලින්ම අපි අර වගේ අයිඩියා එකක් ගන්නවා. අයිඩියා එක අරගෙන අපේ ටීම් එකේ කට්ටියත් එක්ක අපිට තියෙන්නේ මොනවද බලනවා. අපිට ළඟ ගන්න පුළුවන් දේවල් බලනවා. කට්ටිය හොයනවා නම් ඒ දේවල් බලනවා. ඊට පස්සේ අපි thumbnail එකයි title එකයි plan කරගන්නවා මුලින්ම. ඒ කියන්නේ shoot එකට කලින් අපි ඒක plan කරගන්නවා නේ sketch එක. දැන් ඔය thumbnail කතාවේදී ඔයාලට තේරලා තියෙනවද මොකක්ද දැන් ඔයා මුලදී දාපු thumbnail උයි. දැන් ඔයා use කරන thumbnail උයි අතර දැන් මේ වගේ thumbnail එකක් හදුවොත් තමයි මිනිස්සු ක්ලික් කරන්නේ.
ක්ලික් ත්‍රූ රේට් කියලා එකක් CTR තියෙනවා. එක. මේ CTR කියලා. දැන් ඒවා වැඩි වෙන්නේ මෙහෙම හැදුවොත්. එහෙම ඔයා මොකක් හරි මේ ඔයාලට තේරුණාද මේ වෙනස්කම් කරන්න ඕන දේවල්? මුල අපේ පටන් ගත්තේ සිට අද දක්වා. අපේ වීඩියෝස් අපි සමහරව ඇතරම අපේ වීඩියෝස් වුණත් ඉස්සර දාපුවා දැන්ට වුණත් දානවා අපි වීඩියෝ එක දැම්ම කියන්නේ එතනින් එහා දැන් ගොඩක් අය හිතන්නේ වීඩියෝ එක පබ්ලිෂ් කරා කියන්නේ එතනින් පස්සේ ඒක වැඩි ඉවරයි කියලානේ. එහෙනම් අපිට මේ thumbnail එක මාරු කරන්න පුළුවන් හැමතිස්සෙම. ඒතකොට අපි වුණත් අපේ පාරණ වීඩියෝස් වල thumbnail මාරු කරනවා තාම. ඒ views නෑ කියලා දකිද්දි ඊට පස්සේ reach එක නෑ කියලා දකිද්දි CTR එක අඩු වෙද්දි අපි thumbnail මාරු කරලා ඇත්තටම අපි දැකලා තියෙනවා views ආය එනවා thumbnail එකෙන්. thumbnail එක කියන්නේ ලොකු point එකක්. ඒ කියන්නේ first impression එක දෙන්නේ වීඩියෝ එකට. දැන් සමහරු කියනවා thumbnail එක මාරු කරාම views වෙන එක නැති වෙනවා කියලා. අප්ලෝඩ් කරාට පස්සේ එහෙම එකක් තියෙනවා. නෑ එහෙම නෑ. ඔයා මාරු කරන්න ඕනේ ඉතින් ඒකට ගැළපෙන විදියට. අර තිබ්බ එකටත් වඩා පහළ විදිය එකක් දැම්ම. දැන් views නෑ කියලා එක දිගට මාරු කරගෙන යන්න බෑ. අපි දැන් මාරු කරා නම් දවසක් දෙකක් ඉඳලා බලන්න ඕනේ මේක දුවන්න දීලා. ඒ කියන්නේ ඇල්ගොරිතම් එකකට මේක අහුවෙලා කට්ටියට රෙකමන්ඩ් කරන්න බෑ. ඒතකොට රෙකමන්ඩ් කරන ගමන් බලලා අපි ඊට පස්සේ තමයි ඒක ගැන අපි ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. මේක හොඳයි මේක වෙනස් වෙන්න ඕනේ කියලා. කලර්ස් මේන්ලි දැන් අපේ සාමාන්‍ය වීඩියෝස් වල එහෙම මම ඇඳන් ඉන්න ටී-ෂර්ට් එක නෙමෙයි අපි thumbnail එකට ගොඩක් යූස් කරන්නේ. කලර්ස් මාරු කරනවා. දැන් highlight green color එක අපි යූස් කරනවා. ඒක ටිකක් අර එකපාරට මිනිස්සුන්ගේ S2කට කඩාගෙන යනවා. අපිට අර thumbnail එක main focus කරන එක object එකක්. එක්කෝ එක දෙකක්. එක්කෝ මම නැත්තම් තව දෙයක් අර ගොඩක් focus point නැහැ. දැන් සාමාන්‍යයෙන් මොන වගේ කට්ටියක්ද ටාගට් කරන්නේ ඔයාගේ වීඩියෝස් වලට? ඔඩියන්ස ඔඩියන්ස හැටියට අපි යං ජෙනරේෂන් එක තම ගොඩක් ටාගට් කරන වීඩියෝස් වල ටීනේජර්ස්ලා ටීනේජර්ස්ලා ඉතින් කොහොමද ඔය ඉෆෙක්ට් ජෙන් එකට සාමාන්‍යයෙන් අපි කියන්නේ ඔය අර මේ කැන්ඩි කලර්ස් දාලා හොඳට ඇහැට පේන කලර්ස් දාලා අපි අපි ජෙන්සි අය 90 ගණන් දැන් ආපු ඉඳලා ඉඳන් මේ වයසයි කියලා මිම් කරනවා නෑ ඒක ඔයා හරියට පැහැදිලිව අඳුරගෙන මේ ඒ කරන වැඩේ ඇත්තම හරි. අපි ඇත්ත අපේ වීඩියෝස් වල ගොඩක් කලර්ස් එකෙන් බ්‍රයිට් විදියට හදනවා. අපි ඒ කියන්නේ හැම ඔඩියන්ස් එකකම අපි ටච් කරන්න බෑ. අපි මේන්ලි අර ඔඩියන්ස් එකට තමයි ගොඩක් ඒ කියන්නේ අපි කතා බහ කරද්දී උනත් අපිත් එක්ක අර ගොඩක් ක්ලෝස් වෙන්නේ යන් ජෙනරේෂන් එක. මොකද අපි කතා කරන්නේ එයාලට අදාළ දේවල් මීම්ස් ගැන අර මේවා ගැන වීඩියෝස් වල කතා කරද්දී ඉතින් එයාලනේ තේරෙන්නේ. ඒකට ඕන එජ් එක කෙනෙක්ට අපේ වීඩියෝ බලන්න පුළුවන්. අපි හැම එකෙන්නම් බලන්න සෙට් වෙන විදිහට තමයි වීඩියෝ එක හදලා තියෙන්නේ. ඉතුරු ප්‍රොසෙස් එක කොහොමද? ඒ ටික කරලා ඊට පස්සේ අපි වීඩියෝ එක ප්ලෑන් කරනවා. කොහොමද වීඩියෝ එක ගන්න කවද්ද කරන්නේ? අර ඔමෙටි ක්‍රූ එකේ කට්ටිය ඉන්නේ කොහොමද බලලා ඊට පස්සේ අපි මේන්ලි ස්ක්‍රිප්ට් එක හදනවා. ස්ක්‍රිප්ට් එක හදද්දී අපි ගොඩක් සැලකිලිමත් වෙනවා හුක් එක. පළවෙනි තප්පර 5. ওই තප්පර 5 අපි හුක් කරනවා අනිවාර්යයෙන් වීවර්. ඒ කියන්නේ මේන් අපි කෙරවලට එනකම්ම වීඩියෝ එක පුරාවටම ඇදගෙන ඉන්න බලනවා. මොකද අපේ views ගාන වැඩි වුණාට අපිට වැඩක් නැහැ. average view duration එක වැඩි වෙන්න ඕනේ. YouTube කරන එකේ නම් දන්නේ නැති. එතකොට තමයි අපිට හම්බෙන්නේ revenue එක වැඩි වෙන්නේ, වීඩියෝ එක viral වෙන්නේ. අපි මේ retention තියෙන්න ඕනේ වීඩියෝ එකේ. කට්ටිය skip කරන්න බෑ. එක්කෝ බලන්නෙම නැතුව අයින් වෙන්න ඕනේ. ක්ලික් කරපු කෙනෙක් අන්තිම වෙනකම් බැලුවේ නැහැ කියන්නේ වැඩක් වෙන්නේ නැහැ. ඒතර අපි ගොඩක් සැලකිලිමත් වෙනවා බෝරිං වෙන තැන්. ඊට පස්සේ අපේ සාමාන්‍යයෙන් අපි කරනවා වීඩියෝ එකේ අන්තිම හරියට එඩිට් කරාට පස්සේ අපි කීප දෙනෙක්ට පෙන්නනවා දැන්. ඒවල ෂූට් එකේ හිටියේ නැත්නම් දැන් මට පේන්නේ අඩුපාඩු ගොඩක්. තව එක්කෙනෙක්ට පෙන්නලා දාන්න කලින් බලනවා එයාට මොනවද පේන්නේ, එයා මොන තැනද ස්කිප් කරන්න කියලා. ඊට පස්සේ අපි ආයෙ රීඑඩිට් කරනවා. ඒ තැන් ස්කිප් කරන්න බැරි වෙන මොකක් හරි ආයෙ හුක් කරනවා නැත්නම් ටීස් එකක් දානවා මොකක් හරි. එහෙම කරලා සෑහෙන ප්‍රොසෙස් එකක් තියෙනවා. අපේ සාමාන්‍ය කල්යන්න ඉදි වීඩියෝ එකක් එන්නේ ඒකයි. දැන් ඔයා කිව්වනේ මෙහෙම මේ තමයි ඔයාගේ වීඩියෝ ටික හැදෙන්නේ කියලා. දැන් සමහර කට්ටියක් ඇති මේ YouTube කරන්න ආසාවෙන් සමහර විට දැනුමක් නැහැ. කැමරාව එකක් හැන්ඩල් කරන්න විදිය දන්නේ නැහැ. එඩිට් කරන්න දන්නේ නැහැ. දැන් ඒ වගේ කෙනෙක්ට මේ කොහොමද ඔයා මොකද්ද කියන්න තියෙන්නේ? බිගිනර් කෙනෙක්ට කියන්න තියෙන්නේ පටන් ගන්න ඔයා. ඒක තමයි කියන්න තියෙන මේන්ලි දේ. ඒ කියන්නේ දැන් පටන් ගන්න ඕන දැන් තමයි හොඳම වෙලාව. ඔයා අර කලින් අපි කිව්වා වගේ GS නැහනේ, මට ප්‍රොඩක්ෂන් එකක් නැහනේ, ටීම් එකක් නැහනේ කියලා බල වරි වෙන්නේ නැතුව දැන් පටන් ගන්න ඔයාලට තියෙන දේවල් වලින්. ඔයාගේ concept එක තමයි වටින්නේ. beginnersලාට අපි ඇත්තටම මේ YouTube ලංකාවේ YouTube කියන එක අයි දැන් toxic වෙලා දින මේ දවස්වල එනවා යනවා කට්ටිය ඉවරයක් නැහැ. දැන්දෙන්නේ නැහැ මේකේ ගොඩක් අය. ඊට පස්සේ යන්නෙත් බැන වැඩක් නැහැ මට පරාත් try කරා හරියන්නේ නැහැ එහෙම කියලා. ඉතින් අපි හදුවා අපේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ඔකට. අපි දන්නවා ඇති මේ අපේ YouTube Heroes කියලා අපි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මේකේ අපි අපේ experience එක කියලා දෙනවා කට්ටියට කොහොමද channel එක grow කරන්නේ, මොනවද අපි බලන්නේ, අපේ දේවල් අපේ site එකෙන්.
ඔයාලට ඒක චෙක් කරගෙන යන්න පුළුවන්. මම හිතන්නේ සක්සස් වෙච්ච කෙනෙක්ගෙන් එයාගේ ස්ටෝරිය අහලා මේ දැනුම ගන්න එක තමයි හොඳම වැඩේ. ඔයගොල්ලෝ ගිහලා චෙක් කරලා බලන්න. අපේ YouTube Heroes by Mini Caption කියලා. ඇත්තටම අපි ඒක ගොඩක්ම හැදුවේ ලංකාවේ තියෙන මේ YouTube culture එක වෙනස් කරන්න තමයි. මේ ඇත්තටම අර පොඩි creatorsලා ඉන්නවා ගම්බල ඉන්න කට්ටිය හරියම ගයිඩ් එකක් නෑ යාලට කරගෙන යන්න. අපිට අර මේන්ලි ඕන වුණේ ඒක තමයි මේකෙදි කරන්න. තාම ටික දවසයි අපි ඒක රිලීස් කරලා ඉස්සරහට ඒකෙනුත් වැට්ටියක් එනවා. අපි ඒකත් ගොඩක් අපේ YouTube videos වලටම තමයි ඒකෙන් අපි මේ සපෝට් එක ගන්න හිතාගෙන ඉන්නේ. මොකද අපේ ඉස්සරහට අපේ videos වල ලොකු cost එකක් යනවා. ඒක කවර් කරගන්න තමයි අපි අරක ලොකු plan එකකට වැඩ කරේ. එහෙමයි. මේ දැන් ඔය ඉස්සෙල්ලා කිව්ව මේ පොඩි YouTube එකේ පොඩි toxic ගතියක් තියෙනවා. දැන් සමහර විට ඔයාටත් අර මම ඔයාගෙන් මුලින්ම අහපු ප්‍රශ්නෙත් ඒකට අදාළයි. මේ සමහර දෙයක් දැක්ක ගමන් බැනගෙන එනවා මේ රෙඩියුස් එකෙන් එනවා ටිකර් පාස් කරගෙන. ටිකර් කාරයෝ ඉන්නවා සෑහෙන්න. සෑහෙන ඉන්නවනේ. දැන් ඔයාටත් ඒ වගේ එක්ස්පීරියන්ස් තියෙනවා. අම්බෝදී අපේ videos වලට කමෙන්ට්ස් ඇටනවා සෑහෙන්න. අපි හැම එකම බලනවා. ඉතින් පුළුවන් ඒවට අපි රිප්ලයි කරනවා. එහෙනම් අපි ඇත්තටම අර බැන්නට එහෙම අර බැනගෙන යන්නේ නැහැ ඉතින්. එහෙම අයත් ඉන්නවා. ඒක ඉතින් හැටිනේ. අයියාගේ videos වලටත් ඉන්න ඇතිනේ. ඒ හැටි ඉතින් ඒක තේරුම් අරගෙන අපි අපේ වැඩ ටික ඉස්සරහට කරගෙන යනවා. ඒ වුණාට අපි අර මේ දැන් ඔතනදි කියන්නමනේ බෑඩ් කමෙන්ට්ස් කියලා අයියේ අර හැම එකම ඩෝන්ට් කෙයාර් කරලා බෑ. අපි බලන්න ඕනේ ඇත්තම මෙයාලා ඇත්තක් කියනවා කියලා සමහරවිට. එහෙම ඇත්තක් මොනවද කියන අපේ අඩුපාඩු මුලින් බලන කවුරු හරි කියනවා නම් අපෝ ඔය වීඩියෝ එක වැඩක් නැහැ. ඔය කොපියක් නේ අරුත් කරලා තිබ්බා. ඔයිට වඩා දෙයක් අපේ කාලේ අපරාධි කියලා අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ ඇත්තටම එහෙමද මේක කියලා. එහෙම දෙයක් තියෙනවා නම් අපිත් ඉම්ප්‍රූව් කරගන්න ඕනේ අපේ සයිඩ් එකෙන්. කියන්නේ කමෙන්ට් කරන්න හැමෝටම අයිතියක් තියෙනවා. අපි අරකින් මොනවා හරි අරගෙන අර ටිෆර් කාරෙන්ට ඉතින් වැනගෙන ගියොත් නවතින්න වෙන්නේ අර අපේ නමත් සවුත් කරගෙන බ්‍රෑන්ඩ් එක සවුත් කරගෙන තමයි. එච්චර යන්න ඕනේ අර විදියට ක්‍රිටිසයිස් එකක් කරනවා නම් මේ හේතුවක් ඇතුව කරන්න ඕනේ. හේට්ෆුල් මේ ඔයා මෙහෙමයි එහෙම නැතුව මේ ඔයා අඳින්න කළු ටී-ෂර්ට් එකක් ඒකින්ද මම ඔයාට කැමති නැහැ. එහෙම ඕනේ. එහෙම නැතුව මේ වීඩියෝ එකේ සම්බන්ධව අක්ෂරී ක්‍රිටිසයිස් තියනවා නම් ඒව දෙමඩ ප්‍රශ්නයක් නැහැ. දැන් මේ මෙහෙම තියෙන්නේ උත් තියෙනවා. දැන් මම පොඩ්කාස්ට් එකක් කරනවා කියලා මේ ඉන්ටර්විව් කරනවා කියලාත් බැලලා තියෙනවා කට්ටිය. ආන්නේ පොඩ අලුත් පොඩ්කාස්ට් අවුලක් නැහැ අපි අයියෝ හදලා ගමු යාළුවෝ. හරි. මේ දැන් ඔයාගේ වීඩියෝස් වලට ගෑන් ළමයි එනවනේ. ඔව්. නේ එහෙම ප්‍රශ්නයක් නැද්ද? ඔයා ඉල්ලා කියනවා මෙහෙම කරන්න අරම කරන්න කියලා එක එක දෙනවනේ මේ ටාස්ක්. එහෙම අවුලක් නැහැ ඒගොල්ලෝ අවුලක් කරන්නේ. අවුලක් නැහැ අපි ඉතින් කතා කරලා බලලා අපේ කියන්නේ වීඩියෝස් බලන අයම තමයි අපි ගන්නෙ. හරි අමාරු යන්නමයි හොයාගන්න. කොහොම හරි අපි හොයාගන්න. හරි ලැජ්ජයි. හරි ලැජ්ජයි සහ අපේ වීඩියෝ කන්සෙප්ට් එකට හරි අමාරුයි. අර දැන් මම හිතුව ගමන් එක විහිළු කරනවා. ඒක සමහර අයට සෙට් වෙන්නේ නැහැ. සමහරුන්ට සෙට් එහෙම කියලා. එහෙම කරලා කොහොම හරි අපේ ඉන්න කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ අපි අලුතිනුත් කට්ටිය කොහොම හරි හොයාගන්න. මේ දැන් ඔයාගේ මේ ඔය YouTube මේ පොඩි මේ වේකුත් තියෙනවා නුගන්නන. ඔව් අපේ YouTube Heroes එක. Heroes එක. දැන් ඕකෙන්වත් ගෑන් ළමයි කට්ටිය පොඩ්ඩක් මේ බිහි කරන්න මේ YouTube අනිවාර්යෙන් අපි මේ ගෑනු පිරිමි ભેදයක් නැතුව ඕන එක්කෙනෙක්ට තේරෙන විදිහට ඒක මොකද මට හිතෙන්නේ දැන් ලෝචි වගේ කට්ටිය ඉන්නවා හොඳටම සක්සස් වෙච්ච. හැබැයි මේ YouTube මේක ඇතුලේ ස්පේස් එක ඇතුලේ මේ ෆීමේල් ක්‍රියේටර්ස්ලා ටිකක් අඩුයි කියලා මට හිතෙනවා. සහ ඔව් ඒකට ගොඩක්ම හේතුවක් විදිහට මම නම් දකින්න අයියේ ලංකාවේ ෆීමේල් කෙනෙක්ට නැගිටින්න දෙන්නේ නැහැ. ඒක එහෙම හේකුත් තියනවා සමාජයේ. ඒගොල්ලෝ try කරන්නේ. ඒගොල්ලෝ හිතින් බැරියර් එකක් දාන් ඉන්නවද මේ අනේ මට ලැජ්ජයි මට එන්න හිතෙන්නේ නැහැ මේගොල්ලෝ. ඔව් ඒ අර දේ හින්දා තමයි. අර දේ හින්දා ඒගොල්ලෝ ඊට වඩා ලොකු බැරියර් එකක් දාන් ඉන්නවා. ඒ ටික බින්දලා දාලා ඒගොල්ලෝ එන්න. ඒ කියන්නේ නෑ මොකද මම වැඩිපුර දැකලා තියෙන්නේ ක්‍රියේටර්ස්ලා විදියට එන්නේ එක්ක නටන කට්ටිය. TikTok එක නේ දැන් YouTube platform එක. ඔව් TikTok එකේ ඇවිල්ලා නටන කට්ටිය තමයි වැඩිපුර මම දැකලා තියෙන්නේ. සහ මේ මොකක් හරි මේ සවුන්ඩ් ඉෆෙක්ට් එකකට මේ මොකද මයිම් කරනවා කියලා. ඊට අමතරව අර නිකන් ක්‍රියේටිව් වැඩක් කරන්න කට්ටිය හරි අඩුයි මම දැකලා තියෙනවා. දැන් ලෝචේ ඉන්නවා ඊට අමතරව තව කීප දෙනෙක් ඊට පස්සේ අපේ විලේජ් ෆුඩ්ස් එහෙම කරනවා. අර ඒ කට්ටිය ඉන්න ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් ටච් කරන කට්ටියක් ඉන්නවා වෙනවම. ඒක ඇත්තටම මේ දැන් ලංකා දැන් මටත් පස්සේ තමයි දැන් 1 මිලියන් පවුනාට පස්සේ තමයි මාත් දන්නේ ගොඩක් කියලා. සෑහෙන channel තියෙනවා එහෙම. ඒව ගොඩක් ඇත්තටම අර අපිට සජෙස්ට් වෙනවා සෑහෙන අඩුයි ඒවා. අර සෑහෙන එහෙම ලොකු earn එකක් ගන්න කට්ටිය ඉන්නවා. ඒ වගේ ලොකු ඔඩියන්ස් එකක් තියෙන කට්ටිය. අර ඇත්තටම මම නම් කියන්නේ ඉතින් එහෙම ගෑනු පිරිමි බෙදයක් නැහැ. ගෑල් ළමයිට උනත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගෑල් ළමයිට දැන් මේ කාලේ තමයි හොඳම කාලේ. මේ දවස්වල තියෙනවා සෑහෙන මේ වීඩියෝ අයිඩියාස් තියෙනවා තාම ලංකාවේ හිතලවත් නැති දේවල්. ඉතින් මේවා try කරන්න පුළුවන්. මොකද අපිට අර අලුත් දෙයක් try කරද්දී success වෙන්න පුළුවන් සම්භාවිතාව සෑහෙන්න වැඩි. මෙහි already දුවලා තියෙන. ඒ කියන්නේ මෙහි
ඕල්රෙඩි තරගයක් තියෙනවා නම් අපිට තරං කරන්න බෑ. දැන් අලුත්ම දෙයක් අපි ගෙනාවොත් තරඟ කරන්න ඕනේ නැහැ. අපි තමයි ෆස්ට්. එතකොට ඒක හරියට අපි කරනවා කියන්නේ එතනින් එන්න පුළුවන්. ඉතින් ගෑන් ළමයිට සෑහෙන අයිඩියාස් තියෙනවා. එන්න බලලා. අනිත් එක මේ දැන් ගෙදර ඉන්න අතරතුරේ සමහර වෙලාවට එයා දන්න දෙයක් හරි මොකක් හරි එහෙම කරන්නත් පුළුවන්. පුළුවන් ඔය කුකින් සයිඩ් එක නම් එහෙම පුළුවන්. කුකින් වල මාර දැන් රැල්ලට කුකින් channel සෑහෙන්න තියෙනවා. දැන් කුකින් කියන එක ඇති ඇත්තටම. ඒ කියන්නේ සෑහෙන්න තියෙනවා. හැබැයි මේ කුකින් කියන එකෙත් වෙන ක්‍රියේටිව් අපි කවුද මේ වයිල් කුක් බුක් කියන්නේ මේ දැන් එයා මම හිතන්නේ එයාට කලින් ලොකුම channel එකක් තිබ්බේ කවුද අපේ අම්මයිගනේ. ඔව් අපේ අම්මයි ඊට පස්සේ එයා කෑම හදන හැටි කියලා දෙනවා. හැබැයි වයිල් කුක් බුක් ඊට වඩා ක්‍රියේටිව් වැඩක් කරා. සහ මිනිස්සුන්ට ක්ලෝස් වෙන විදිහට ඒක දෙයක් කරා. එතකොට අරයවත් පහු කරගෙන ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකක් ටච් කරා. දැන් ඒ වගේ කියන්නේ out of the frame බැලුවොත් අර බැරියර්ස් ඔක්කොම කඩාගෙන යන්න බලන්න. යන්න පුළුවන් අනිවාර්යෙන්. තරම් කියන්නේ අවශ්‍ය වෙන්නේ තමන්ගේ තියෙන උත්සාහය තමයි ක්‍රියේටිව් විදිහට හිතන එක. අර කලින් කිව්වා වගේ කැමරා ජියර්ස් ප්‍රොඩක්ෂන් ටීම් එව්ව නෙමෙයි. අරක තමයි මේන්ලි අපි හිතන්න ඕනේ කොහොමද මම මේක කරන්නේ? කොහොමද මම දෙයක් කරන්නේ? පොඩි ප්ලෑන් එකක් ගහන්න ස්ක්‍රිප්ට් එකක් හදන්න දැන් ෂූට් කරන්න දැන් දාන්න. ඒක තමයි කරන්න ඕනේ. දැන් සීයලත් මේ YouTube කරන්නේ සෑහෙන්න YouTube පැත්ත. අර ඒජ් එක කියන එක එහෙම ගැටලුවක් නෙවෙයි. මොකද අර එක එක ඒජස් වල කට්ටිය කියන එක එක දේවල්. එතකොට දැන් මේ ඩිජිටල් මීඩියා එකෙන් අය කලින් කිව්වා වගේ අර පොඩි ළමයි ලොකු ළමයි හැම කෙනාම බලනවනේ. එතකොට අර එක එක අය ආසයි එක එක අයගේ දේවල් දැනගන්න. මම ආසයි ලොකු කෙනෙක් කොහොමද මේක ගැන දකින්නේ කියලා දැනගන්න. එතකොට මම එයාව ෆලෝ කරනවා. පොඩි කෙනෙක් කොහොමද මේක ගැන දකින්නේ කියලා බලන්න එයාව ෆලෝ කරනවා. එතකොට තමන්ට තමන්ගේ ජීවිතයේ තියෙන එක්ස්පීරියන්ස්, තමන් දකින්න කරන දේවල්, යන දේවල්, එක්කෙන්ට යන්න පුළුවන්, රීච් කරන්න පුළුවන් දේවල් නෙමෙයි අනිත් එක්කෙනා කරන්නේ වෙනස්. ඒක තමන්ගේ දේවල් පෙන්වන්න පුළුවන් තමන්ට. දැන් අවුරුදු 5කට විතර කලින් යාළුවෙක් එක්ක කතා කරද්දි අපි කතා කරද්දි අන්තිමට ආපු දේ තමයි ඉස්සරහට ක්‍රියේටර්ස්ලා එන්නේ කොළඹ ආශ්‍රිතව නෙමෙයි කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කොළඹින් එළිය කට්ටිය තමයි ඉස්සරහට හුඟක් වෙලාවට මේ එන්නේ කියලා. දැන් ඒක ඇත්ත වෙලා තියෙනවා. ඔව් ඒක ඔප්පු වෙලක් තියෙනවා සෑහෙන. ඒ කොළඹ අයට අර එක ෆ්‍රේම් එකකින් ඉන්න පුළුවන්. එයාලට බෑග්ග්‍රවුන්ඩ් උනත් එකම ෆ්‍රේම් එකේ කොළඹ එක්කෙනෙක් කරන බෑග්ග්‍රවුන්ඩ් එක තව එක්කෙනෙක් කරනවා, තව එක්කෙනෙක් කරනවා. උතනට 10ක් 20ක් ගියා ඒ ට්‍රෙන්ඩ් එක ඉවරයි. එතන මිනිස්සු ආයේ එපා වෙනවනේ එතන. ඒ වගේනේ. අරක එහෙම නෑ. අපිට එයාලට ෆ්‍රේම් එක ගොඩක් තියෙනවා. තැන් තියෙනවා ගම්. අනිත් එක ඔයාලට නෝටිස් වෙච්ච දෙයක් තියෙනවද මේ දැන් සුද්දෝ ඇවිල්ලා ලංකාවේ වීඩියෝ හදලා දානවා. ඔව්. හරිද? එතකොට අපි දකිනවා මේ අමරද මේ ලංකාව දෙයක් ඕගේ. අපිත් ආසයි මේ වීඩියෝස් බලන්න එයාලා කතා බහ කරන විදියට. දැන් එතකොට කියන්නේ අපි දකින ලංකාවම අරයා වෙනස් හැකින් දැකපු හින්දානේ ඒක අපිට අමුතු ලස්සන කන්ටෙන්ට් එකක් එන්නේ. දැන් අපිට මේ අපි මේ ඉන්න පරිසරේ අපි දකින හැමදාම දකින දේ මේ අපිට අගයක් නැති සීන් යන්න තියෙන්නේ. ඔව් ඉතින් දැන් හිතන්න අපේ ගේ ගාව දියැලක් තියෙනවා නම් දැන් අපි වුණත් නුවරඑලි පැත්තේ ගිහිල්ලා ඔය දියැලි කඳු වලට ගියාට ඒ කන්ද පාමුල ඉන්න මිනිහවත් ඒ කන්දර සමහරට ගිහිල්ලා නැහැ. ඒ මිනිහට ඒක ලොකු අගයක් නැහැ. අර අපි ආසයි ඒකට යන්න. ඔයාලට ඇවිල්ලා නැද්ද නිකන් මේ ඊමේල්ස් එහෙම ඇවිල්ලා නැද්ද මේ අපි කැමති ඔයාගේ YouTube channel එකට ඇඩ් එකක් දෙන්න. මේ අපි මාසෙකට ඩොලර් ලක්ෂයක් විතර දෙන්න. දැනුත් ඕන නම් ඒක. සෑහෙන්න ස්පෑම් වෙනවා. ස්පෑම් වෙනවානේ. දැන් ඒ වලින් කොහොමද ඔයා සාමාන්‍යයෙන් ආරක්ෂා වෙන්නේ? ඔය ස්පෑම් වෙන එකම ටෙම්ප්ලේට් එකක් තියෙනවා ගොඩක් වෙලාවට. එකම විදියක ටෙම්ප්ලේට් එකක් බලලා මුලින්ම එයාගේ මොකද්ද එයාවල තියෙන මේල් එක. ඊට පස්සේ දැන් අර ටෙම්ප්ලේට් එකෙන් එහාට ගිහිල්ලා ඒක ඇත්ත වගේ අපිට තේරෙනවා නම් අපෝ රිසර්ච් එකක් දාලා බලනවා මේ කම්පැනි එක මෙහෙමද කියලා. නැත්නම් අපි ඊමේල් එක ෆෝවර්ඩ් කරනවා එයාලගේ ඔෆිෂියල් ඊමේල් එකට. ඔයාලා මේක කිව්වද මෙහෙම කියලා බලන්න. තාම අහුවෙලා නැහැ අපි මොනවටවත්. තාම ඉස්සරහටත් අපි ඒ විදිහට ඉතින් අර සෑහෙන්න පරිස්සම් වෙනවා මේ පැත්තෙන්. මොකද channel එහෙම සෑහෙන්න ගැලවෙනවා දැන් මේ දවස්වල ස්කෑම් ස්පෑම් ඊමේල් හින්දා. සල්ලි දෙනවා කියවම ඉතින් මිනිස්සු කරනවානේ. එවන්නේ කෙලින්ම අර ඊමේල් එකත් එක්කම WinRAR ෆයිල් එකක්. ඕක ඇතුළේ තමයි තියෙන ඇග්‍රීමන්ට් එක යාලගේ ඩෙමෝ වීඩියෝ එක කියනවා. ඕක run as administrator විදියට තමයි දෙන්න කියන්නේ. ඒක කෙලින්ම රින් කරනවා. channel safety සහ internet security කියන සම්බන්ධයෙන් දැන් ඔයාලා ටීම් එකක් ඉන්නවනේ. ඔයා විතරක් නෙමෙයි. එතකොට ඒ ටීම් එකටත් ඒ දේවල් ෆලෝ කරන්න වෙනවා. ඔව්. අපේ channel එකේ පැත්තෙන් අපි අර මැනේජර් එඩිටර් විදිහට වදන්වන අර එක එක අපිට දෙන්න පුළුවන් නේ කට්ටියට පොසිෂන් ඒ විදිහට අපි දීලා තියෙන්නේ. එතකොට අපි main channel එක අපි දාලා නැහැ ඒකටවත්. අර විදිහට තමයි දාලා තියෙන්නේ. ඒව තමයි use කරන්න හැමතිස්සෙම. ඒ විදිහට බලනවා ඊට පස්සේ මම ඉතින් හොයලා බලනවා අලුතෙන් මොනවද දෙන අප්ඩේට්ස් ඒව ඉක්මනට අපිට ගන්න පුළුවන්ද කරන්න පුළුවන්ද කියලා බලලා හොඳයි නම් ගන්න පුළුවන් නම් ඒ දේවල් ටික දානවා. ඒ දේවල් වලට ඔයා මොනවද අරන් තියෙන සාමාන්‍යයෙන් අපි කියනවා මේ track software use කරන්න. එතකොට virus හොඳ virus guard එකක් use කරන්න. අතන crack software න use කරන්න එපා. ඒ කියන්නේ දැන් ඔයාට බේරලා ඉන්න ඕන නම් premium softwares ගන්න වෙනවා. මොකද
අර සේෆ් නේව එත අපි යස් කරන අපේ මැක් තියන්නේ ගොඩක් මැක්වලට ගොඩක් වින්ඩෝස් වලට එන වෛරස් එන්නේ එන අඩුයි වින්ඩෝස් වල තියෙන වෛරස් මේ රන් වෙන්නෙත් නැහැ ඒ හින්දා ඒ පැත්තෙන් අපිට සේෆ් කියලා හිතනවා ඒ වුණාට අර වටත් අර අපි වන්දන්න පුළුවන් ඉතින් අර වගේ ඊමේල් වලින් ඒ වගේ දේවල් තියෙනවා සෑහෙන්න ඒ පැත්තේ මිනිස්සු ඒ කියන්නේ දැන් මේ දවස්වල මිස් කෑම් සෑහෙන්න තියෙනවා YouTube පැත්තේ උත් තියෙනවා ෆේස්ලස් channel කියන එක ඔය පැත්තෙන් ඒවා සෑහෙන්න ඉල්ල තියෙනවා තායිවාන් හරි ඒ පැත්තේ මේ ෆාම් තියනවා කියලා මිනිස්සු ඔව් ස්කෑම් ඒ ඊමේල් එහෙම අපිට ඇත්තටම ඔටෝමේටඩ් එක එන්නේ ගොඩක් රිප්ලයි වෙන්නේත් ඔටෝමේටඩ් විදියට ඒක හරි ඉතින් ඔයා පරිස්සමෙන් දැනගන්න ඕනේ අපි කරද්දී සහ එකම ටෙම්ප්ලේට් එකක් එන්නේ ඕක අපිට අවබෝධ කරගන්න පුළුවන් මෙයාලා කෙලින්ම සල්ලි ගන්න කියලා කතා කරන්නේ මම හිතන්නේ දැන් ලංකාව වගේ පේජ් එකකට දැන් අපි කිමු ලක්ෂයක් තියනවා කියලා ලක්ෂයක් වගේ ලයික්ස් තියෙන පේජ් එකකට මම හිතන්නේ මේ $50,000ක් විතර මේ ඒක ගැන හිතන්න ඕන අපි ඒක හරි අපිට එච්චර වැලියු එකක් දෙන්න පුළුවන්ද එතකොට අපිට එකපාර ප්‍රශ්නයක් කරන්න ඇයි මේ එකා මෙහෙම $10,000 15,000ක් අපිට දෙන්න හදන්නේ ඒ කියන්නේ ඊතර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අතන මෙහෙම මේවා කරන කම්පැනි වල මිනිස්සු දන්නේ නැත්තේ නෑනේ මේ රීච් එකක් තියෙන එක්කෙනාගේ වැලියු එක මෙච්චරයි එතකොට ඇයි මේ එකා මෙච්චර කරන්න කියලා බලමු අපිට එතරම් ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙනවා අඳුරගත්ත හැකි ලේසියෙන්ම ඉතින් වැලක් වෙලා ඉන්න ඕනේ කොහොම හරි channel ගියොත් අපරාධය අපේ මහන්සිය අපි හම්බ කරපු දේවල් පරිස්සමෙන් තියාගන්න ඕනේ ටික මේ දැන් මම ඔයාලට වචන ටිකක් කියන්න හරිද සිස්ටම් පුරන්න ඒ වචන වල ඔයාගේ ඩෙෆිනිෂන් එක දෙන්න ඕනේ ඒ කියන්නේ ඔයා ඒ වචන වලට ඔයාගේ විදිහේ ඩෙෆිනිෂන් එක හරි ඒක ටිකක් දීකට දෙන්න හරිද ඔකේ money සල්ලි කියන්නේ ඔයාලට මොන වගේ දෙයක්ද සල්ලි කියන්නේ අපි හම්බ කරන්න ඕනේ සල්ලි වලින් තමයි හැමදේම කරන්න පුළුවන් සල්ලි මිනිස්සු හොයන්න ඕනේ මිනිස්සු සල්ලි පස්සේ තමයි යන්නේ අපි උනා සල්ලි පස්සෙන් යන්නේ අපි හැමදාම කරන්නේ සල්ලි හොයන එක කොහොම හරි එක විදි වලින් අපි try කරන්නේ සල්ලි හොයන්න ඒක තමයි ඉතින් දිග උත්තර නෑ නේ දිග උත්තරයක් දුන්නා love ආදරය මොන වගේ එකක්ද කියන්නේ මම ඒක මම දන්නේ ඒ කියන්නේ අර ආදරය ගැන මට හිතෙන්දේ එහෙමනේ දැන් ඒ කියන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ආදරය කරන එකද නැත්නම් ඔඩියන්ස් ඒක තමයි අර කියන්නේ ඒක සමහර විට අම්මා තාත්තට එන ආදරය වෙන්න නැත්නම් බල්ලට පූසට එන ආදරය වෙන්නත් පුළුවන් නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ්ට එන ආදරය වෙන්නත් පුළුවන් දැන් ආදරය කියන එක ෆීලිං යන්නේ ඒක මට මෙහෙමයි කියලා කියන්න බෑ ඔව් ඒක එක එක්කෙනාට වෙනස් ඒක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් කරන කෙනාට අනුවත් වෙනස් දැන් ඔයාට කොහොමද ඒක දැනෙන්නේ ආදරේ කියන එක අපි ලබන්න ඕනේ හැමෝම අපි දෙන්න ඕනේ අනිත් අයට ඇත්තරම අපි අර කලින් එකත් එක බැලුවොත් සල්ලි හොයලා හරියන්නේ නැහැ අපි හැමතිස්සෙම ඒකත් එක්ක අපි මේ හැමදේම යන්න ඕනේ ආදරේ කියන එකක් තියෙන්න ඕනේ මිනිස්සුන්ට හම්බෙන්න ඕනේ ඒවෙන් තමයි අපේ ඉස්සරහා දේවල් අපිට වැටෙන තැන් වලදී අපිට ආදරේ කියන එක උදව් වෙනවා අපිට ඉස්සරහට නැගිටින්න ලොකු හෙල්ප් එකක් තියෙනවා ධම්මල තාත්තරගේ ආදරේ නැත්තම් තමන්ගේ කවුරු හරි වෙන්න පුළුවන් ඒක අර කරන කෙනා එක්ක සහ අපි දෙන එක්කෙනා එක්ක ඒක වෙනස් වෙනවා ඉතින් එක එක්කෙනාට මම දකින විදියට ආදරේ කියන එක හැමෝටම ලැබෙන්න ඕනේ හැමෝම ආදරේ කරන්න වෙලාව ඉස්කෝලේ වගේනේ ටයිම් වෙලාව නැහැ අපිට ජීවිතේ අපි හැමතිස්සෙම දුවන්න ඕනේ කියන්නේ අපිට බලන් ඉන්න කාලයක් නැහැ මට හිතෙන විදියට හැමතිස්සෙම කියන්නේ දැන් අපි කාලය කැප කරොත් අපිට තව ඉස්සරහට ඒකෙන් ඒ කාලයෙන් වැඩක් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ආතල්ලයක් ගන්න එපා මම කියන්නේ. දැන් ටීනේජර්ස්ලා නම් මේ වයස තියෙන අපිට දුවන්න ඕනේ. මේ වයසේ හති කියලා නවතින්න හොඳ නැහැ. තව ඉස්සරහේදී අපිට නවතින්න පුළුවන්, ජීවිතේ විඳින්න පුළුවන්. ඒ කාලෙට යන්න දැන් කාලේ අර වෙනි බැස්මෙන් පාවිච්චි ගන්න ඕනේ. කාලේ රන්නා සමානයි. සතුට කියලා මොකක්ද දකින්නේ? ඔයා විශ්වාස කරන්නේ මොකක්ද සතුට කියලා? සතුට කියන්නේ අර ඔක්කොම දේවල් බැලන්ස් එක යන එක. ඔය කලින් ආපු සල්ලි ආදරය ජීවිතය ඔය ඔක්කොම ටික බැලන්ස් එක යනවා කියන්නේ සතුට. එතන තමයි සතුට තියෙන්නේ. පුදුමාකාර දිග උත්තරයක් දුන්නා. මේ සෙග්මන්ට් එක දාන්න කියලා කිව්වේ ජොන්ටි. ජොන්ටි දන්නවනේ. ඔව් දන්නවා. අපි ගේම් එක හරිද? ජොන්ටිත් එක්ක තමයි මම ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එක කරේ. හරිද? ජොන්ටි කිව්වා මෙන්න මේ වගේ එකක් තිබ්බනම් හොඳයි කියලා වචන බුදු අයියේ හොඳව කියන්න එපා. හරි දැන් හැබැයි වැඩේ මොකක්ද දන්නවද? වැඩේ කියන්නේ මේ මිනිහගේ ප්‍රෝග්‍රෑම් එක දාන්න කියන්නේ පළවෙනි
කැල්ල කරට්ටුන නෑනේ අප්පල එන ආයෙන්න්නේනවා ආයෙන්න නොද මේ ජොන්ටි වෙන ඔවු මේ හරිම කරුමක්කාරය අද ලංකාටම කරන්ට ගෙන අපි කොළඹ හිටිය පැය 3ක් අතර ඊටවස් දැපි ගෙතරත් යන්න අතර තමා අන්තිමකමරි කරන්ට ගාව බොම ස්තෝතියි කරන්ටක කරන්ටකට ලාව කාල ලංකාවේ බැකප් ලෑන්නයක්ත් නෑ බොම එහෙම කරාට හරි වඳුරෙක්ලු කරා කියලා දාලා තියෙන අන්තිමට නෑනේ එහෙම කියලා කියනවා ආහේ පොඩි වඳුරෙක්කින්ද රැකෙතවා පොඩි වඳුරෙක්ට පුළුවන් මුළු රටක්ම අඳුරු අඳුරු රටම අඳුරට රටම අඳුරට හරි මේ තැංක් යු ඉතින් ප්‍රෝග්‍රෑම් එකට ආවට අපි ගොඩක් දේවල් කතා කරා අනිවාර්යෙන් සෑහෙන දුරකින් මගේ වැඩේට පාව ඕන කොහොම හරි අර කරන් ප්‍රශ්න හින්දා කරන් ප්‍රශ්නින්ද අපි ඇත්තම දුකින් යන්න හැදුවේ ඊට පස්සේ අපේ කොහොමද අපි හිටියලා ටික වෙලාවක් කරන්ට් එක එයි කියලා ආවා කොහොම හරි වැඩේ කරා ඉතින් අයියාගේ වැඩෙත් හොඳයි ඔබවත් නෝ අයියා ඉස්සරහට යන්න YouTube පැත්තෙන් අපි සපෝට් එකක් දෙන්න අනිවාර්යෙන් මේ යාළුවෝ කට්ටියත් ඉන්නවා thank you මතක් කරන්න ඕන අපේ යාළුවෝ ටික මෙතන මගේ අපේ ටීම් එකේ කට්ටිය බලාගෙන ඉන්නවා අයි නිහල් දලාල් තිසර මෙතන ඉන්නවා අපේ කට්ටිය තව කට්ටිය ඉන්නවා ඊට පස්සේ අපේ සෙට් එකක් මේ වෙද්දී මේ නේ අපේ දුලාච් ඊට පස්සේ ඉමේෂ් ඊට පස්සේ සාසිත් කට්ටිය රට ගියා අපේ ටීම් එකේ හිටපු කට්ටිය ඉතින් යාළුවත් ඉන්නවා අපිත් මතක් කරන්න ඔයාලා හින්දා තමයි මම ඉන්නේ මෙතන ඉස්සරහට අපි ඕනෑමකට සෙට් කරමු අනිවාර්යෙන් thank you ජයවා තවත් එපිසෝඩ් එකකින් අපි හම්බෙමු